මොනවද මේ නාමල් සුවඳේ තියෙන්නේ? මිනී මරපු ලේවල සුවඳ. ස්ත්‍රීන් දූෂණය කළ සුවඳ. පුරාවස්තවපු හාරපු පස්වල සුවඳ. විස මද්‍රව්‍ය නිපදවපු සුවඳ. ඒ වගේම රාජ්‍ය දේපල රජයේ මුදල් රිසිසේ අබභාවිතා කරපු සුවඳ. වතුර ඉල්ලලා රතු පස්වල වගේ ප්‍රදේශවල මිනිසුන්ට වෙඩි තියලා ගෙවල් ඇතුළට ගිහිල්ලා කාමර ඇතුළේ වෙඩි තියලා මරපු ඒ අහිංසකයන්ගේ ලේවල සුවඳ. නාමලක ස්වභාවික සුවඳ ඔබ ගාව නැහැ. ඔබ ගාව තියෙන්නේ අන්න ඔය පලිගත්ත මිනී මරපු තාඩන පීඩන එල්ල කරපු මිනිසුන්ගේ අතපය කඩපු ජාතික ධනෙ හොරකම් කරපු අන්නේ සුවඳ නම් ඔය ගාව තියෙනවා. මතක තියාගන්න. ඔය සුවඳවල් මේ රටේ කරපු දෙයක් නෑ. මේ රටේ තිබිච්ච ස්වභාවික සුවඳ වල දාලා මුළු රටම ගඳින් වපුරපු කරමයි කරපු දෙයක්. පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ 2029 දී ජනාධිපති කරන්න කියලා මහින්ද සුළඟෙන් එහා ගිය නාමල් සුවඳක් නිර්මාණය කළා තියෙනවා. නාමල් සුවඳ කියන්නේ මොකක්ද? සැබෑ ලෙස යථාර්ථවාදී ලෙස උන්ගේ දේශපාලන ඉතිහාසයත් එක්ක හමාගෙන එන ගඳින් යුක්ත සුවඳ තමයි නාමල් සුවඳ වැටෙන්නේ. මොනවද මේ නාමල් සුවඳේ තියෙන්නේ? මිනී මරපු ලේවල සුවඳ. ස්ත්‍රීන් දූෂණය කළ සුවඳ. පුරාවස්තවපු හාරපු පස්වල සුවඳ. විස මද්‍රව්‍ය නිපදවපු සුවඳ. ඒ විස මද්‍රව්‍ය වලින් විනාශ වෙච්ච තරුණ ජීවිතවල අඳෝනාවේ සුවඳ. අපරාධ තැවරිච්ච උන්ගේ සුදු රෙදිවල ගෑවිච්ච ලේ සුවඳ. රටේ ගත්ත අල්ලස්වල සුවඳ. ඒ වගේම රාජ්‍ය දේපල රජයේ මුදල් රිසිසේ අබභාවිතා කරපු සුවඳ. ඒ වගේම සාධාරණ හේතු මත වැඩ වර්ජනය කරපු මිනිස්සුන්ට විඩි තියලා උන්ව ඝාතනය කළපු සුවඳ. ඊට අමතරව වතුර ඉල්ලලා රතුපස්වල වගේ ප්‍රදේශවල මිනිස්සුන්ට විඩි තියලා ගෙවල් ඇතුළට ගිහිල්ලා කාමර ඇතුළේ විඩි තියලා මරපු ඒ අහිංසකයන්ගේ ලේවල සුවඳ. මෙන්න මේවත් අරන් එන්න. මොකද ඔබතුමා ඔය සුවඳ කියලා ඔය සුදු වැඳුමේ රතු ෂාටකයේ දාගත්ත නිකන් පිටරටින් ගෙනාපු සෙන්ට් එකක් ගහගෙන ආවට ඒක සුවඳ වෙන්නේ නැහැ. නාමලක ස්වභාවික සුවඳ ඔබ ගාව නැහැ. ඔබ ගාව තියෙන්නේ අන්න ඔය පලිගත්ත මිනී මරපු තාඩන පීඩන එල්ල කරපු මිනිසුන්ගේ අතපය කඩපු ජාතික ධනෙ හොරකම් කරපු අන්නේ සුවඳ නම් ඔය ගාව තියෙනවා. හැබැයි ඒ සුවඳ මිනිස්සුන්ට ගඳයි හලු. මිනිස්සුන්ට තරහ ගන්න බෑ ඒ ගඳ. අමුන් කොච්චර නෑවත් කොච්චර ව්‍යායාම කරලා බොඩි හදාගත්තත් කොච්චර සුවඳ ද්‍රව්‍ය පාවිච්චි කරලා මේකප් කරගෙන සුවඳින් ආවත් මිනිස්සුන්ට ඒවා දැන් හරි ගඳයි. ඒ ගඳ නිසාම තමයි 69ක් අය ඕගොල්ලෝ 2,50,000ට බැස්සේ. ඒකින්ද මිනිස්සු අද දන්නවා තමුන් මොන ස්වරූපෙන් ආවත් මොනවද කරන්න කියලා. මතකනේ ඒ කාලේ මහින්ද සුළඟක් ආවනේ නුගේ ගොඩින් පටන් ගත්තේ. අවසානයේ වරුනේ මොකෙන්ද? මහා දෙවන් තරගල වලින් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් පන්නලා. ඔය සුළං ඔය සුවඳවල් දැන් මිනිස්සුන්ට හොඳට හුරුයි. හොඳට මතකයි. ඒ නිසා ඔය සුළං ආවා කියලා මිනිස්සු රැවටෙන්නෙත් නැහැ. රවට්ටන්නත් බෑ. අර තමන්ගේ ස්වයං වින්දනයකට ඕව හොඳයි. තමන්ගේ සතුටට තමන්ගේ චූන් එකට ඕව හොඳයි. අපි මොකක් කරේ වටේ ඉන්නවනේ දැන් සෙට් එකක්. මම දැක්ක අර තිස්ස කුට්ටි ආරච්චි කියලා ජන තන ලොක් වෙලා සවුත් වෙන මිනිස්සයා කියනවා එයාලු නාමල්ගේ හොඳම යාළුවා. නාමල් ජනාධිපති වුණා මෙයාලු නිලනවන ජනාධිපති. එහෙනම් මට ඕන දෙයක් නාමල්ට කියලා කරගන්න පුළුවන්. නාමල් වට එකතු වුණොත් මගේ හරහා මං ඕන දෙයක් නාමල්ට කියලා කරලා දෙන්නම්. මේ ඕන දෙයක් කියන්නේ මොනවද? සාමාන්‍ය සම්ප්‍රදාය තුල ගිහිල්ලා සාමාන්‍ය මාර්ගයේ ගිහිල්ලා කරගන්න බැරි දේවල්. ඒ කියන්නේ අල්ලසක් දීලා හරි. එහෙම නැත්නම් නීති විරෝධීව ඉටු කරගන්න බලන දේවල්. ඉතින් ඔය ඕන දේවල් කරන්න නෙවෙයි ආණ්ඩු තියෙන්නේ. හරි දේ කරන්න. ඒගොල්ලෝ ඒ කාලේ කරේත් හරි දේ නෙවෙයි. දැන් කරන්න යන්නේ හරි දේ නෙවෙයි. හැබැයි ආණ්ඩුව හරි දේ කරනකොට ඒකට උදැල්ල දාන්න ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. මතක තියාගන්න. ඔය සුවඳවල් මේ රටේ කරපු දෙයක් නෑ. මේ රටේ තිබිච්ච ස්වභාවික සුවඳ වල දාලා මුළු රටම ගඳින් වපුරපු කරමයි කරපු දෙයක්. ඇතින් මිනිස්සුන්ට ඒවා හොඳට මතකයි. මිනිස්සුන්ට ඒවා හොඳට වැදිලා තියෙන්නේ දැනිලා තියෙන්නේ. ඒ දැනිච්ච මිනිස්සුන්ට
ඒවා කවදාවත් ඒවයින් රවට්ටන්න බෑ. ඒකින්ද ඔබ සුවඳවල් හදන්න අපිට දැනෙන්නේ පට්ට ගඳ විදියට. ඔබ සුවඳවල් හදන්න ජනතාවට දැනෙන්නේ ඒවා ගඳක් විදියට. ඒ නිසා ඉස්සෙල්ලා තමන් දේශපාලනය කරන්න කලින් තමන් නිර්දෝෂී වෙලා පවිත්‍ර වෙලා තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරන්න. මොකද අද මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය වැඩි. මිනිස්සු දැන් දේශපාලනය කියන්නේ මොකද්ද? දේශපාලකයන්ගේ කාර්යභාරය මොකද්ද? දේශපාලනය කරපු හොරකම් මොනවාද? පාතාල ක්‍රියාකාරකම් මොනවාද? කරපු නීති විරෝධී ව්‍යාපාර මොනවාද? කළුසල්ලි මූලාශ්‍ර මොනවාද? කළුසල්ලි කොහොමද හැංගුවේ මේගොල්ලෝ කියන එක ගැන මිනිස්සු හොඳට දන්නවා. රජයේ දේවල් අවභාවිතා කරපු හැටි, රජයේ දේවල් වලින් හොරකම් කරපු හැටි මිනිස්සු දන්නවා. ඉතින් ඒ දන්න දේවල් එක්ක මිනිස්සු ගනුදෙනු කරනවා දැන් හොඳට. ඒක නිසා සුවඳ නෙවෙයි මොනවා ගෙනාවත් දැන් ඔය හුඟක් වෙලාවට තාත්තව විකුණන දේශපාලනය කරන්නේ. තාත්තා විකුණන්න පුළුවන් වුණා 2005 දී. 2010 දී තාත්තව ටිකක් වික්කා. 15 දී තාත්තා විකුණන්න බැරි වුණා. දෙලින්ම බඩු බනිස් වෙලා ගියා. දැන් ඔයාට තාත්තා විකුණන්න බෑ. තාත්තා විකුණන්න පුළුවන් වටිනකම ගියා. දැන් අපිටත් පොඩි කාලේ අපේ පුංචි කාලේ අපේ තාත්තා ළම්මරව ගැන කියලා අපිට යම් දේවල් කරගන්න පුළුවන් ක්‍රම තිබුණානේ අපි කාටත්. හැබැයි අපි ලොකු වෙලා වැඩිමල් වෙනකොට අපේ තාත්තලා වයසට යනවා. ඒතර තාත්තලාගේ මතකයේ මිනිසුන්ගෙන් ගිලිහිලා අපි තමයි දැන් මතක් වෙන්නේ මිනිසුන්ට මොකද පරිසරයේ ඉන්නේ අපි හින්දා. හැබැයි ඉතින් අපිට අර තාත්තා පොඩි කාලේ වික්ක වගේ දැන් විකුණන්න බෑ. ඒකින්ද තාත්තලා විකුණන්න පුළුවන් කාලයක් එනවා, බැරි කාලයක් එනවා. බැරි වෙනකොට අපි අපිව විකුණන්න බලන්න ඕනේ. අපි අපේ වටිනකම දෙන්න බලන්න ඕනේ සමාජයට. දැන් ඕගොල්ලන්ට එහෙම දෙන්න සමාජයට වටිනකමක් නැහැ. මිනිස්සු ඔබේ පැටිකිරිය දන්නවා. ඒ නිසා සුවඳක් නෙවෙයි සරසුලඟක් ඇවිල්ලා කුණාටුවක් ආවත් විනාශ වෙන්නේ තමුසල මිසක් රට නෙවෙයි. මිනිස්සු බුද්ධිමත්ව තීරණ ගන්නවා.